හෙලෝ සාදරෙන් අතින් පිළිගන්නවා මගේ අලුත් YouTube channel එකට. ඉතින් මම අද ඔයාලට ගේන්නේ කොහොමද අපි සල්ලි දීලා ඔප්ටිමයිස් කරගන්න නැතුව අපිට කියලා කොහොමද PC එක ඔප්ටිමයිස් කරගන්න කියලා. ඉතින් මම මේ channel එකට අලුත්. ඉතින් like පාරක් දාලා subscribe පාරක් දාලා සබ් එකක් දෙන්න කියලා ඉල්ලනවා. ඉතින් අපි වැඩි කතා කරන්නේ නැතුව වීඩියෝ එකට යමු. තව දෙයක් කියන්න ඕනේ, මේ ලොකු වීඩියෝ එකක් නෙමෙයි. මේක මම දැනට කියන පොඩි වීඩියෝ එකක් තවත් ඔප්ෂන් ඉස්සරහට ගේනවා. එතකන් වීඩියෝ බලමු. හරි, මම ඔයාලට ගන්නලා තියෙන ඔප්ටිමයිස් රෙග් මොකුත් නෙවෙයි. පළවෙනි ස්ටෙප් එකේදී මම ඔයාලට ගන්නලා තියෙන ඔප්ටිමයිස් ඇප් එකක්. ඉතින් මේක ඇප් එකක් කියලා කිව්වට මෙතින් ඔයාලගේ සම්පූර්ණ PC එකම ඩිටෙක්ට් කරලා සම්පූර්ණ PC එකම ඔප්ටිමයිස් කරන්න පුළුවන් හැකියාවක් මේ ඇප් එකට තියෙනවා. ඉතින් මම මේ වගේ මේ ෆෝල්ඩර් එකක් ඉස්සෙල්ලාම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒ ෆෝල්ඩර් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරා මේ විදිහට එක්ස්ට්‍රැක්ට් ෆයිල් කියලා එක්ස්ට්‍රැක්ට් දෙන්න. ඉතින් මම පාස්වර්ඩ් එක දාලා තියෙනවා. මේ වීඩියෝ කියන අතරතුර පාස්වර්ඩ් එක මම දාලා තියෙනවා. එන්න මේ වගේ ඇප් එකක් එනවා. ඊට පස්සේ රන් වලින් මේක රන් කරගන්න ඕනේ. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. ඉතින් මේක ඕන PC එකකට වැඩ කරනවා. ඉතින් කිසිම errorයක් එන්නේත් නැහැ. ඉතින් තව ඔයාලට මොහොර PC එකේ errors තියෙනවා නම් ඔයාලා ඉතින් ඒවා දාන්න මේ comment section එකේ. ඒවා බලලා මම ඔයාලට reply එකක් දෙන්නම්. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් වලට නම් ඉන්න ඕන නම් subscribe කරලා දාලා bell icon එක click කරලා තියන්න. ඉතින් හරි, ඊට පස්සේ මේ වගේ අපිට menu එකක් එනවා. ඉතින් මේකේ තියෙන options මම ඔයාලට කියලා දෙන්නම්. system එක ඔයාලගේ සම්පූර්ණ PC එක ඩිටෙක්ට් කරලා තියෙන system එකක් තියෙනවා. මෙන්න මේ වගේ. මේ අප්ඩේට් එක දෙන්න එපා. අප්ඩේට් එක දුන්නොත් එහෙම අර අලුත් ඔප්ෂන් එකට වැඩ කරන්න තියෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ඔයාලගේ PC එකේ spec පෙන්නනවා. Windows version එක, IP address එක, උතන memory and graphics ඔක්කොම. ඉතින් ඉස්සෙල්ලාම ගිහලා යන්න මෙතනින් ඔයාලගේ memory clean කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ NTFS එකකින් ඔයාලට disable දෙන්න setup වෙනවා ගන්නට. ඉතින් ඔයාලට Windows activate නැත්නම් Windows activate කරගන්න මෙන්න මේ app එකෙන් පුළුවන්. app එකට මේක optimize එකක්. ඊට පස්සේ recovery point එක add කරගන්න ඕන නම් recovery point එකකුත් මෙතන දීලා තියෙන option එකක් අපිට. ඊට පස්සේ මේ registration backup කියන එකත් create කරලා ඒකත් create කරන්න පුළුවන්. මොකද මම මේ ඔක්කොම create කරලා තියෙන ඉතින් මම 아무තෙන් කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ වෙනවා දෙවෙනි option එකට. මෙන්න මේකෙන් ඔයාලා තියෙනවා ඔයාලගේ check මේ feedback එක off කරගන්න. මොකද ඒ වගේම ඔයාලගේ PC එකේ stuck වෙන නැත්තම් ඔයාලගේ PC එකේ slow වෙන්න පුළුවන් option තියෙනවා. ඒ ඔක්කොම clear කරගන්න ඕනේ. ඉතින් මේ මම කියන ටික ටික off කරලා දාන්න. මේ මම පෙන්නලා තියෙන ටික ටික ඔක්කොම off කරලා දාන්න. ඉතින් මේ service ටික එකත් off කරන්න. ඊට පස්සේ මේ login එකත් Windows event එකත් off කරලා දාන්න. මේකත් off කරන්න. keep record of user behavior එකත් off කරලා දාන්න. තව ඔයාලට මේ වගේ hiding background updates ඕනේ නැත්නම් ඒවත් hide කරලා දාන්න, off කරලා දාන්න. දැසවෙන ඉන්ටර්ෆේස් එකට යනවා. ඊළඟට ඉන්ටර්ෆේස් එකේ තිබ්බොත් එහෙම ඔයාලා කිව්වොත් ඉන්ටර්ෆේස් එකේ taskbar alignment එකට off කරගන්න. ඊට පස්සේ down context කියන එකත් off කරගන්න. standard layout කියන එකත් off කරගන්න. show tips කියන එකත් off කරලා standard browser කියන එකත් off කරලා taskbar transparency effect කියන අනේක අනිවාර්යෙන් taskbar transparency effect කියන එක අනිවාර්යෙන් off කරලා තියාගන්න. තවදුරටත් කිව්වොත් මේ quick access off කරන්නත් පුළුවන්. 3D object එක off කරන්නත් පුළුවන්. ඉතින් මේ හැම දෙයකින් වෙන්නේ ඔයාලගේ PC එකේ ඔයාලා දන්නේ නැතුව run වෙන apps නැත්තම් files ඒවා auto disable. මේ brightness change කියන එකත් off කරලා දාන්න. ඉතින් බයිකින් ලොකු දෙයක් ඉන්න නම් PC එකේ display එකේ තියෙන brightness color කොම කියන්නේ balance වෙනවා. ඊට පස්සේ අපි යන application එක මෙන්න මේකෙන් වල සාමාන්‍ය PC එකක් Windows ගත්තාම Windows එක අපිට Windows එක ගහද්දිම අපිට Windows එකෙන් දෙනවා apps ගොඩක්. මෙන්න මේ වගේ apps ටිකක් දෙනවා. ඉතින් ඔයාලට මේ ඉන්ටර්ෆේස් එකට ආවම මේ apps ඔක්කොම ඔයාලට පෙන්වනවා. මේ කලින් disable කරලා නැත්නම් මේ apps ටික ඔක්කොම පෙන්වනවා. ඉතින් මෙතනින් සාමාන්‍යයෙන් ගොඩක් මං හිතනවා games play කරන අය මේ ඔක්කොම apps use කරන්නේ නැතුව ඇති කියලා. ඉතින් එහෙම වැඩ කරන්නේ නැති apps ටික සේරම මෙතනින් disable කරලා දාන. කොහොමද disable කරන්නේ? මෙන්න මේ app එකට click කරා. අන්න ඒ විදිහට disable වෙනවා auto. ඉතින් මේකේ මිනිත් ඔයාලගේ PC space එක speed up කරන එක ඉතින් මේ run වෙන PC slow වෙනවා. ඒ වගේ case එක මේකෙන් ගොඩක් performance එකක් ගන්න පුළුවන් PC එකට. නැත්නම් speed data ගොඩක් performance එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ අනිවාර්යයෙන් මේ cloud එක on එකේ තියෙන cam එක record එක වලට on එකේ තියාගන්න. ඉතින් Microsoft Store එක on නම් තියාගන්න. අනිත් ඒවා මම හිතනවා බලන්න නැති වෙයි කියලා. ගොඩක් දුරට මේ app අපි use කරන්නේ නැහැ. ලාම් එකේ use කරන්නේ නැතරම් මම use කරන්නේ නැහැ අපි.
ඊට පස්සේ සර්විස් එකට ගිහලා මෙන්න මේ ටික්ස් ටික ඔක්කොම ඔෆ් කරලා දාන්න. මේ වගේම තමයි අපි අර රෙගුලේටර් වලට ගිහිල්ලා ඉතින් ඔප්ෂන් එක අපි ඩිසේබල් කරන්න යන්නේ වගේ මෙතනින් ඔයාලට යස් වලට යන්න ඕනේ. මෙතනින් මේ ඇප් එක හරහාම ඔයාලට ඩිසේබල් කරගන්න පුළුවන්. ඉතින් මේ සර්විස් රිලේටඩ් කියන එකත් ඔෆ් කරලා දාන්න. මෙන්න මෙතනින් ඇප්ලයි කරන ඔයාලට පේන ඇති. හරි ඉතින් මේ ටික ඔයාලට ඩිසේබල් කරලා දාන්න. මෙන්න මේ ඇප් ටික මෙන්න මේ ටික්ස් ටික ඩිසේබල් කරලා දාන්න. ඊට පස්සේ නම් සිස්ටම් වලට මෙතනින් ඔයාලට මවුස් පොයින්ටර් එක නැත්තම් ඔයාලගේ මවුස් එකේ සෙන්සිටිව් කීබෝඩ් රේට් එක ඔක්කොම රිපීට් රේට් එක ඔක්කොම අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට නම් කස්ටමයිස් කරගන්න පුළුවන් ඔයාලට කැමති නම්. ඊට පස්සේ නම් අපි සිස්ටම් ඉන්ෆර්මේෂන්ස් වලට ඉතින් මෙතන වැඩි දෙයක් නැහැ. මෙතන ඔයාලගේ සිස්ටම් එක සම්පූර්ණ ඩිටෙක්ට් කරලා තියෙන්නේ බලා ගන්න තියෙන්නේ. ඊට පස්සේ නම් රෙග් එක ඔයාලා PC එකට දාගන්න ඕනේ. PC එකට දාලා ඉවරලා මේ ඔක්කොම ටික්ස් ටික දාලා මේ රෙග් එක දාලා ඉවරලා PC එක රීස්ටාර්ට් කරන්න. ඉතින් තව වෙන ඔප්ෂන් එකක් තියෙනවා. ඔයාලගේ PC එකට Nvidia ප්‍රොෆයිල් එකක් ඕන නම් ඉතින් Nvidia ප්‍රොෆයිල් එක ගොඩක් දේවල් වෙනස් වෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකත් ඉස්සරහට ඔයාලට ගේනවා. ඉතින් එච්චර දැනගන්න තියෙන ඉතින් මම මේ පොඩි වීඩියෝ එකක් ගෙන ඔයාලට මේ ගැන තවදුරටත් ඉස්සරහට නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඉස්සරහට මම මේ වගේ වීඩියෝ කරනවා. තව මම ඔප්ෂන්ස් තියෙනවා. ඒ වගේම build files තියෙනවා. නැත්තම් PC එක errors වෙනකොට fix කරන්න ඕන files තියෙනවා. එහෙම error එකක් එනවා නම් comment section එකේ දාලා තියෙන මම ඒකටත් වීඩියෝ එකක් අරන් එන්න අනිවාර්යෙන්. ඊට advanced optimize එකක් අරන් එනවා. ඉස්සරහට ඉතින් subscribe කරලා like කරලා තියාගන්න. ඉතින් අතන මම එහෙනම් ගිහින්